Hi everyone, welcome to Effortless Living by Cav YouTube channel. මම අද මේ වීඩියෝ අරන් එන්නේ ඔයගලන්ට ඕස්ට්‍රේලියාවේ මෝගේජ් එකක් කොහොමද කලින් pay off කරලා ඉවර කරන්නේ. ඉතින් මේක කරන එකේ ගොඩක් වාසි තියෙනවා. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාව විශේෂයෙන්ම මෝගේජ් එකක් තියෙන කෙනෙක්ට මෙහි තියෙන ඇත්තටම ලොකුම ස්ට්‍රෙස් එක මේක. ගොඩක් කට්ටිය මේ මෝගේජ් එක හින්දා ලයිෆ්ස්ටයිල් චේන්ජස් කරන්න වෙලා තියෙනවා සහ ඉතින් අර අපේ බේසිකලි පඩියක් වේවා බිස්නස් ඉන්කම් එකක් වේවා ඒ මොකාවත් ඒකෙන් ලොකුම ගාණක් සාමාන්‍යයෙන් අපේ යන්නේ මෝගේජ් රීපේමන්ට් එක පැත්තට. ඉතින් ගොඩක් කට්ටිය හිතනවා දැන් මෙහෙනම් ඕස්ට්‍රේලියාව වෙන මන්ද ලංකාවෙම කොහොමද වෙන්නේ කියලා. මෙහෙ මෝගේජ් එකක් දෙන්නේ අවුරුදු 30ක ටර්ම් එකකට. ඉතින් ඔයාට ඕන නම් ඒක නෙවිෂිට් කරලා අඩු ගානට එහෙම ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් බැංකුවකින් ගියාම ඒගොල්ලෝ 30 year තමයි ඔෆර් කරන්නේ. ඉතින් ගොඩක් කට්ටියගේ හිතනවා ඒගොල්ලෝ මේක අවුරුදු 30ම මේකට නිකන් ස්ටික් වෙලා ගෙවනවද වෙන විදි නැද්ද මේක මීට කලින් ඉවර කරන්න තියනවා නම් ඒ විදි මොනවාද කියලා මම දන්නවා ගොඩක් කට්ටියට ප්‍රශ්න ඇති. මම දන්න කට්ටිය ඉන්න ගොඩක් අවුරුදු 30ක් කිසිම දෙයක් දන්නේ නැතුව අවුරුදු 30ම ගෙවන්න හිතේ තියාගෙන ගෙවන කට්ටියත් ඉන්නවා. හැබැයි පර්සනලි මට නම් මේක පුළුවන් තරම් කලින් ඉවරයක් කරලා මේ අර බේසිකලි මේ channel එකේ මම අරන් හදන්නේ කොහොමද කලින් රිටයර් වෙන්නේ. කලින් ඒ කියන්නේ effortless living කියලා කියන්නේ effortless කොහොමද ජීවත් වෙන්නේ. දැන් mortgage හිතන්නකෝ ඔයගේ life එකේ mortgages අරවා මේ ඔක්කොම clear කරලා period එකක් ආවම කොච්චර නිදහස්ද. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සල්ලි කොච්චර ඉතුරු වෙනවද? සාමාන්‍යයෙන් මෙහි mortgage repayment එක $4,500ක් වෙනවා සාමාන්‍ය ගේකට. ඉතින් ඒ 4,500ම ඔයාගේ pocket එකේ ඉතුරු වෙනවා. ඒතර ඔයා rent එකක් ගෙවන්නේ ඔයා දන්නවා ඔයාගේ ඔළුවට වහලක් තියනවා කියලා. ඔයාගේ loan ඔක්කොම clear කරලා ඉවරයි. ඉතින් කොච්චර enjoy කරන්න පුළුවන්ද life එක? Unfortunately ඉතින් අර දැන් ගොඩක් කට්ටිය කියනවා ඒකනේ mortgage වලට හිර වෙන්න ඕනේ නෑනේ. එහෙම බෑනේ. mortgage වලට හිර වෙන්නේ නැති කට්ටිය rent එක ගෙවන්න එපා. එතකොට මම ඒක මම කොයිම වෙලාවකට ඇග්‍රී වෙන්නේ නැහැ. මොකද දැන් අවුරුදු 30ක අපි කියමු mortgage එක ගෙවලා ඉවර කළා අන්තිම end of 30 years ඔයාට අඩුම ගානේ ඔයාගේ property එක තියෙනවා. ඒ property එකේ වෙද්දී ඔයා ලක්ෂ 6-4 අරගත්තා නම් ඒක probably 2.5 maybe 3 million වෙලා තියෙන්නත් පුළුවන්. හැබැයි ඔයා rent එකක් ගෙව හිටියොත් ඔයා වෙන කෙනෙක්ගේ mortgage එකක් ගෙවලා අවුරුදු 34ට පස්සේ ඔයා retirement age එකේදී ඔයාට asset එකක් නැහැ unless ඔයාට වෙන මොන හරි පැත්තකින් ඔයා දිනු වෙලා තියෙනවා ඒක no problem. හැබැයි ඉතින් end of the day ඔයාට කියලා වගේ දෙයක් නැහැ. ඒතර ඔයා ඉතින් ඔන්න ඕකයි අර වේ අවුට් කරලා බලන්න ඕනේ. හරි. දැන් මම මේ වීඩියෝ කරන් ඉන්නේ මේ වීඩියෝ එක වැදගත් වෙන්නේ අත්‍තරම ඕස්ට්‍රේලියාවේ mortgage එකක් තියෙන කෙනෙක්ට සහ ගන්න ඉන්න කෙනෙක්ට හරි mortgage එකක් තියාගෙන කාලයක් ගෙවන ඒක නිකන් වේ අවුට් එකක් පේන්නේ නැති කෙනෙක්ට මම හිතනවා මේ වීඩියෝ වැදගත් වෙයි කියලා. කොහොමද මේක ටක් ගාලා ඉවරයක් කරන්නේ. මේක මම දාන්න එක හේතුවක් තමයි මම ගොඩක් මට ළඟදී ඉඳලා මම Facebook එකේ හරි මේ මට පේනවා ගොඩක් මේ කට්ටිය මේ courses offer කරනවා. ඒ කියන්නේ $5,000 මගේ යාළුවෝ පවා මම දන්න කට්ටිය ගෙවලා මේ කොහොමද මේ mortgage එක අවුරුදු 10න් 15න් ගෙවලා ඉවරයක් කරන්නේ, කොහොමද financial free වෙන්නේ සහ අර get rich quick methods වලින් ගොඩක් කට්ටිය method වලට ගොඩක් කට්ටිය සල්ලි වියදම් කරනවා. ඉතින් මම ලොකු ෆෑන් කෙනෙක් නෙමෙයි මේ get rich quick කියන එක. ගොඩක් කට්ටිය මම දන්නවා මේක controversial මම මේ කියද්දී නට wealth කියන එක ගොඩනගා ගන්න කාලයක් යනවා. ඔයාට ගොඩක් කට්ටිය මම දන්නවා දැන් මේ දවස්වල ක්‍රිප්ටෝ අරවා මේවා මාකට් එක උන්න තරම් තියෙනවා. නමුත් හරි wealth එකක් build කරන්න it take time. so එතකොට ඒ වගේ කෙනෙක් තමයි මම හිතන්නේ මේක වැදගත් වෙන්නේ. ඉතින් property එකක් ගත්තොත් ඒක අවුරුදු 10ක් 12ක් at least ඔයා hold කරන් ඉන්න පුළුවන් නම් තමයි ඒකේ true value එක ඔයාට එන්නේ. ඉතින් stock එකක් වුණා සමහර කට්ටිය මම දන්නවා ඔය day trading අරවා මේවා කියලා ගොඩක් කට්ටිය කරනවා. එනකොට end of the day හරියට බැලුවොත් ඔය day trading කරපු කෙනෙක්ගේ stats උයි
මොකක් හරි හොඳ ස්ටොක් එකක් අරගෙන අවුරුදු 10-15 හෝල් කරන් හිටපු කෙනෙක්ගේ ලාභය එක බලද්දී ගොඩක් වෙලාවට අර කාලයක් හෝල් කරන් හිටපු කෙනාගේ ලාභේ ගොඩක් වෙලාවට ඒක වැඩි වෙලා තියෙනවා. ඉතින් අර ඔක මම වොරන් බෆේ එහෙම ඕගොල්ලෝ ෆලෝ කරනවා නම් එයා එහෙම හොඳටම ඕක පැහැදිලි කරනවා. ඉතින් අර මේ get rich quick method හොඳයි. මම පර්සනලි මම හිතනවා. ඉතින් ඒක හොඳයි. ඔයාට අර එක්ස්ට්‍රා කෑෂ් තියෙනවා නම් ඔය අපි ඔය ගන්නේ ලොටරි ටිකට් එකක් අපි කියමු අපි සමහරවිට ෆන් එකට අපි ක්‍රවුන් කැෂිනෝ එකට එමු ගිහිල්ලා ඔය ගැම්බල් අරන් ඒවා කරද්දී ඒ වගේ අර ස්පෙයා මනි වලින් ඒ වගේ දෙයකට සල්ලි දැම්මට කමක් නැහැ. හැබැයි මම හිතනවා අතේ තියෙන ෆුල් සේවිං දාලා ඒ වගේ රිස්කි ඉන්වෙස්ට්මන්ට්ස් නිකන් අරයා මට මේක කිව්වා අරයා මේක කිව්වා කියලා අරගෙන හිර වෙච්ච කට්ටිය යාළුවෝ ඕන තරම් මගේ සර්කල් එකෙත් ඉන්නවා. ඉතින් මම මේ කරන්න හදන්නේ අර ඕගොල්ලන්ගේ $5,000 $10,000 $12,000 කීයේ හරි ඔයගොල්ලෝ ගෙවන්න ඉන්නවා නම් ඒ සල්ලි ටික එහෙමම තියාගන්න. මම කියන්නම් ඒ සල්ලි වලින් මම 7-5ක්වත් මේ වලින් ගන්න නැහැ. ඒ සල්ලි ඔයා තියාගෙන ඔයා කොහොමද ගොඩ යන්නේ කියලා. මොකද මේව ඔක්කොම මම මේ එක්ස්පීරියන්ස් කරපු මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් තමයි මම ඔයගොල්ලන්ට කියලා දෙන්නේ. ඉතින් මේක බලාගෙන ඉන්න ගොඩක් මම හිතනවා වැදගත් වෙයි කියලා ගොඩ දෙනෙක්ට. අතරම කලින් ලෝන් එකක් ඉවර කරනවා කියන එකේ මේ රොකට් සයන්ස් එකක් නැහැ. ඒක තියෙන විදිහකුත් නැහැ නේ අන්තිම. එහෙම තියෙන ප්‍රශ්නයක් නේ. මේක හරියම බේසික් දේවල් ටිකක් තමයි මෝගේජ් එක කලින් ඉවර කරන්නේ කොහොමද කියන්නේ. end of the day බැංකුවකින් ලෝන් එකක් දුන්නොත් ඔයා ගත්තු ලෝන් එක ප්ලස් ඉන්ට්‍රස්ට් ඔයා ගෙවලා ඉවර කරන්න ඕනේ. මේක මිරකල්ස් මුකුත් නෑ නිකන් මේ අර කෝස් එක කරාම මේක මට ටක් ගාලා පුළුවන් වෙයි කියලා ඒ මිරකල්ස් ඒවා ඔක්කොම ඒවා පුළු තියෙන කට්ටිය නෝන මට කමෙන්ට් එකක් දාන්න එහෙම පුළුවන් නම් එහෙම මිරකල්ස් නෑ. ඔයා ගෙවන්න මොනේ මේක ඉවර වෙන්න. හැබැයි විදි තියෙනවා මේක කලින් ඉවර කරන්න. මම යන්නම් පළවෙනි විදිය මොකක්ද කියලා. මේක තමයි ලේසිම විදිය. ඔයාට මේක බැංකුවට කෝල් එකක් දීලා එක කෝල් එකකින් කරන්න පුළුවන්. ඔයාට මේක ඔන්ලයින් ලොග් වෙලා කරන්න පුළුවන්. ඒ තමයි ඔයාට මෝගේජ් එකක් තියෙනවා නම් අපි කියමු $6,600ක $600,000 මෝගේජ් එකක් තියෙනවා 30 year term එකකට නිකන් 6% interest වගේ. එතකොට ඔයා මේක ගෙවන්නේ monthly නම් ඔයා මේක switch කරොත් fortnightly වලට ඔයා දන්නවද ඔයාගේ loan එකේ term එක basically අවුරුදු 6කින් විතර අඩු වෙනවා කියලා. කෙනෙක් ලොකු කාලයක්. ඒ කියන්නේ ඒක කරා කියලා අඩු වෙන්නේ නැහැ. ඒකත් එක තව පොඩි වැඩ ටිකක් තියෙනවා කරන්න. මම කියන්නම් ඔයාලට කොහොමද ස්ට්‍රක්චර් කරන්න කියලා. ඔයා අදම බැංකුවට කෝල් එකක් ගන්න. ඕ බැංක් ඔන්ලයින් ඇප් එකට ලොග් වෙන්න. ඔයාගේ ලෝන් එක ගෙවන්නේ monthly නම් ඒක ඔයා change කරන්න fortnightly වලට. ඒක කරාම වෙන්නේ ඒක හේතුව තමයි සාමාන්‍යයෙන් අවුරුද්දකට තියෙන්නේ මාස 12යි. එතකොට ඔයා monthly ගෙවනවා නම් ඔයා ගෙවන්නේ repayments 12යි. හැබැයි ඔයා fortnightly ගෙවනවා නම් fortnights තියෙනවා 26ක්. ඒක සමානයි මාස 13කට. එතකොට හැම අවුරුද්දෙම ඔයා ඩොලර් ඒ කියන්නේ ඔයාගේ loan fee එක whatever ඒ ගාන ඒ කියන්නේ ඔයා හැම අවුරුද්දෙම extra repayment එකක් ඔයාගේ loan එකට කරනවා. ඉතින් හිතන්න අපි කියමු ඩොලර් 5000ක් කියලා. ඩොලර් 5000ක් නිකන් ඔයා අවුරුදු 10ක් ගෙවුවොත් ඩොලර් 50000ක්. ඒතර ඔයා බේසිකලි 50000ක් වැඩිපුර ගෙවලා ඔයාගේ ලෝන් එකට අවුරුදු 10ක් තුළ. ඉතින් ඒකෙන් ඩොලර් 50000ක් කියලා කියන්නේ බේසිකලි අවුරුදු 2-3ක් වගේ ලෝන් එකකින් අඩු වෙනවා. හැබැයි ඒක එක විදියක්නේ. දැන් ඔය මං කිව්වේ ඔයාට ක්වික්ම කරන්න පුළුවන් දේ. ඊට පස්සේ තව දෙයක් කරන්න පුළුවන්. ඒ තමයි ඔයා ඒ fortnightly හදාගෙන ඔයාට පුළුවන් නම් තව ඩොලර් 200ක් වගේ every fortnight වගේ ලෝන් එකට දාන්න. ඒ කියන්නේ අපි කියමු ඔයාගේ repayment එක ඩොලර් 1300යි නම් ඔයා හැම fortnightlyම 1500ක් වගේ ලෝන් එකට ගෙවනවා. එතකොට fortnightly change කරපු එකනොයි ඔයාගේ extra 200 ඔයා දාන එකනොයි ඔයාගේ ලෝන් එක අවුරුදු 22යි මාස 8ක් වෙනවා වගේ ලෝන් එක. මේ මං කියන විදිහටම ඒ ස්ටැට්ස් වලටම කරොත් එතකොට ඔයාගේ nearly $170,000 1,70,000ක් විතර ඉන්ට්‍රස්ට් ඔයාගේ සේව් වෙනවා. හිතන්නකෝ නිකන් එක පොඩි චේන්ජ් එකකින්
වෙනස කොච්චරද කියලා. එතකොට අවුරුදු 6-7ක් වගේ ලෝන් එක කලින් ඉවරයි. $1 1,70,000ක් විතර ඉන්ට්‍රස්ට් එක විතර සේව් කරලා. මොකද අමතක කරන්න එපා. ඔයා ලක්ෂ 6ක ලෝන් එක ගත්තට ඔයා ඔක ගෙවල ඉවර වෙද්දි 1.1 1.2 විතර වගේ බේසිකලි හැම වෙලේකම ඩබල් ගෙවනවා. ඉතින් ඒක ලොකු ගාණක්. ඉතින් ඒකෙන් ඉන්ට්‍රස්ට් එක අර වගේ ලොකු ගාණක් ඔයාට ෆෝර්ට්නයිට් වලට මන්ත්ලි කෙනෙක් ෆෝර්ට්නයිට්ලි වලට චේන්ජ් කරලා $200ක් දැම්මා. හැබැයි කැපැසිටි එක ඊට වඩා දාන්න of course මේ ෆිගර් එක තවත් අඩු වෙනවා. පොඩ්ඩක් හිතලා බලන්නකෝ. සමහර කට්ටියට මේ 200 ලොකු ගාණක් වෙන්න පුළුවන් දැන් ඉන්න සිටුේෂන් එකත් එක්ක. හැබැයි සමහර කට්ටියට ඒක ලොකු ගාණක් නෑ දැන්. සමහරලාට මම අයිමස්සයක් මගේ ගොඩක් ෆයිනෑන්ෂියල්ස් මම ඩිරෙක්ට් ඩෙබිට් ගෙවන දේවල් මම ආමස්සයක් රිවිසිට් කරලා බලනවා මේක මට ඇත්තටම ඕනද. දැන් ඊයේ පෙරේද මම හොඳම උදාහරණ තමයි මම මගේ Wi-Fi එකට මම ඒ කියන්නේ 500 Mbps විතර මම ස්පීඩ් එකක් තියෙන Wi-Fi පැකේජ් එක කරන් තියෙනවා. මට ඒක ඇත්තටම මෙච්චර වැඩක් නෑ. මොකද අපේ ගෙදර ඉන්න කීප දෙනයි ස්පීඩ් එක මට නිකන් 250 Mbps වගේ තිබ්බම ඇති. මම ප්ලෑන් එක අඩු කරා. ඉතින් ඒකෙන් මට $50කටක් සේව් වුණා. ඉතින් ඒතර මම කියන $60. ඉතින් සමහරවිට අපි සබ්ස්ක්‍රිප්ෂන් සේවා ගෙවනවා. අනවශ්‍ය බලන්නෙත් නෑ. ඕවා කියන්නේ Netflix, Stan ඒවා. ඕවා කීපයක් කපලා ප්‍රයිවට් හෙල්ත් ඉන්ෂුරන්ස් අපිට පුළුවන් වෙන කට්ටියත් එක්ක මාරු වෙන්න. අපිට හැම වෙලේම ඩීල්ස් වලට යන්න පුළුවන්. ඉලෙක්ට්‍රිසිටි ඒ වලින් අපිට හැම වෙලේම හැම අවුරුද්දෙම එක කම්පැනි එකකට ස්ටික් වෙලා ඉන්න අවශ්‍ය නැහැ. ඒවා අර කම්පෙයාර් මාකට් ගිහිල්ලා බලන්න ඔයාලට කොතනද කපන්න පුළුවන් කියලා. මට 100% ෂුවර් ඔයාලට $300-400ක් අඩු කරගන්න පුළුවන් ඔය මොන හරි කපලා. ඉතින් ඒ සල්ලි සේව් කරගන්න කළා පුළුවන් නම් ලෝන් එක ටුවර්ඩ්ස් දාන්න $200ක් ෆෝර්ට්නයිට් එකකට මේක huge difference. ඊට පස්සේ දැන් හිතන්නකෝ දැන් ඔයාගේ ලෝන් ටර්ම් එක අපි කියමු අවුරුදු 23ක් විතර වෙලා. එතකොට දැන් අවුරුදු 6-7ක් මේ අඩු වෙලානේ. එතකොට තව අපි කොහොමද මේක අඩු කරන්නේ? තවත් මට ටිකක් ටක් ගාලා ඉවර කරන්න. තව ඔප්ෂන්ස් තියෙනවා. ඒ තමයි redraw and offset facility කියන එක. මම ගොඩක් කට්ටිය මේක මේ යූස් කරන්නේ නැහැ. මොකද ගොඩක් කට්ටිය ඒක යූස් කරන්න හරියට දන්නේ නැහැ. හැබැයි මේක බැංකුවෙන් දෙන හොඳම වගේ ටූල් එකක් ඔයාගේ ප්‍රින්සිපල් ප්‍රොපර්ටි එකේ ලෝන් ෆිගර් එක අඩු කරගන්න ඕන. දැන් මම කිව්වා වගේ මම අර කලින් වීඩියෝ මෙන්ෂන් කරේ බැංකුව තමයි මේ ලෝකේ තියෙන හොඳම බිස්නස් එක. බැංකුවකින් කොයිම වෙලාවකවත් ඔයාලට මේ නිකන් බෙනිෆිට් එකක් දෙන්නේ නැහැ. ඔයාම ගොඩ ගන්න අපි බලන් ඉන්නන්නේ නැහැ. බැංකුව හැම වෙලේම බෙනිෆිට් එකක් දෙන්නේ ඒගොල්ලෝ ප්‍රොෆිට් කරනවා විතරයි. මම ඔයාලට කියන්නම් ඒයි කියලා. ඒකට හේතුව තමයි offset redraw facilities. ඒ කියන්නේ ඒවා මරු හොඳයි ෆැසිලිටි එක තියෙනවා. ඒකෙන් වෙන්නේ basically ඔයාගේ ඒක නමින්ම තියෙන offset කරනවා. අපි කියමු ඔයාගේ ලෝන් එක $6,000යි. ඔයාලා තියෙනවා $20,000ක් අපි කියමු $20,000 ඔයාලට සේවිං එකක් තියෙනවා. ඔයා ඒ සේවිං එක ඔයාගේ offset account එකේ නිකන් තියලා තියෙනවා. මුකුත් කරන්නේ නැහැ නිකන් තියලා තියෙනවා. ඒතර මොකද කරන්නේ? ඔයාගේ offset facility තියෙනවා ඔයාගේ ලෝන් එකේ. ඒගොල්ලෝ ඔයාගේ ඉන්ට්‍රස්ට් එක කැල්කියුලේට් කරන්නේ 580,000 වලට 600,000 වලට නෙමෙයි. එතකොට $20,000ක් අඩුවෙන් තමයි ඔයාගේ ඉන්ට්‍රස්ට් එක ඒගොල්ලෝ කැල්කියුලේට් කරන්නේ. මේකෙන් ලොකු වාසියක් වෙනවා long term. ඉතින් ලොකු ඉන්ට්‍රස්ට් ප්‍රමාණයක් ඔයාට සේව් වෙනවා. මොකක්ද redraw facility එක කියන්නේ? redraw facility කියලා කියන්නේ මේක වගේම තමයි. ඒ කියන්නේ pretty similar. ඒ කියන්නේ same thing. හැබැයි ඒකේ පොඩ්ඩක් අර සල්ලි ගන්න අමාරුයි. ඒ කියන්නේ redraw facility කියන්නේ ඔයා කියන්නේ අර බැංකුවට නිකන් ඔයා එක්ස්ට්‍රා දුන්න ගාන ඒගොල්ලෝ redraw කියලා පෙන්නනවා. හරි ඔයාට 20,000 නම් ඔයා එක්ස්ට්‍රා ගෙව්වේ. ඒ ගාන available කියලා. හැබැයි අර offset එක වගේ redraw එකේ අර සල්ලි අපිට හැම වෙලෙම පේන්නේ නැහැ. ඒ කියන්නේ තියෙන විදිහෙන් අපිට පේනවා අඩුයි. සහ ඒක ගන්න පොඩ්ඩක් අර ලේසි නෑ. ඒ කියන්නේ ඔන්ලයින් ලොග් වෙලාම තමයි. ඒ කියන්නේ ඇතුළට ගිහිල්ලා තමයි ගොඩක් වෙලාවට ගොඩක් බැංක්ස් වලින් ගන්න පුළුවන්. ඒතරම් ඔෆ්සෙට් එක වගේ අර ක්වික් ගන්න බැරි හින්දා අර මේක යූස් වෙනවා අඩුයි. අර මම ඔයාලට කලින් කිව්වේ බැංකුව නිකන් ඔප්ෂන්ස් දෙන්නේ නැහැ කියලා නිකන් අර අපිට ගොඩ යන්නේ. ඒකට හේතුව තමයි බැංකුව දන්නවා ඒගොල්ලෝ හොඳට අධ්‍යයනය කරලා තියෙන්නේ මේ මිනිස්සයා හිතන විදිය. ඒගොල්ලෝ දන්නවා මේ $20,000 හරි කීය හරි මේ offset එක තියන් හිටියාම මිනිස්සු මේවා ස්පෙන්ඩ් කරනවා කියලා. අපි ස්පෙන්ඩ් කරාම අපි ඒ සල්ලි යූස් කරාම ඒවා වුණත් බැංකුව වලට ලාභයි. එතකොට
එතකොට මොකද වෙන්නේ? ඒ ෆැසිලිටිස් දෙනවට ඒගොල්ලෝ ගානට charge කරනවා, අපි වැඩිපුර spend කරනවා. මොකද අපිට පේනවනේ හැම වෙලෙම හරි. හැම වෙලෙම නිකන් හිතන්නකෝ ඔයා යනවා බෑග් එකක් ගන්න කඩේකට. ඔයාගේ ඩොලර් 20000ට පේනවා. ඔයා හරි ඕකම පස්සේ දානවා කියලා ඔයා ගන්නවනේ. හැබැයි ඔයාට 20000 නැත්තම් ඔයා ඒක ගන්න ඕනේ පොඩ්ඩක් පොඩි ස්ට්‍රගල් එකකින් නම්. ඔයා ඒක නෑ කොහොම නෑ මම පස් වෙලා ගන්නවා කියලා ඔයා හිත හදා ගන්නවා. ඒ කියන්නේ ඔන්න ඕකයි ඉතින් අර ඒක තියෙන මේක. හැබැයි දැන් පේසන් දැන් ඕක ඩිසිප්ලින් තියෙන කෙනෙක්ට ඔෆ්සෙට් එක මාර වටිනවා. හැබැයි ඩිසිප්ලින් නැති කෙනෙක්ට ඔය මං වගේ කෙනෙක්ට ඇත්තට මට ඩිසිප්ලින් එක විශේෂයෙන්ම දැන් මගේ යාළුවෝ සර්කල් එකේ මට ඇත්තට ටිකක් හරි ඇත්තම කිව්වොත් මට අඩුයි. ඒ කියන්නේ බේසිකලි මට ඉන්න යාළුවෝ ඒගොල්ලෝ කොෆි එකක් පවා බොන්නේ 5 පාරක් විතර හිටන. මම කියන්නේ ඒගොල්ලෝ මේ ලෝභ එහෙම නෙමෙයි. ඒගොල්ලෝ කොන්ෂස්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක කරන්න ඕන නම් විතරයි කරන්නේ. දැන් මට එහෙම නේ මට එකක් තියෙනවා. ඒ කියන්නේ මම කොහෙද ගියාම මට කොෆි එකක් නම් ගන්න ඕන සවුන්ඩ් බොන්න අවශ්‍යත් නැහැ. ටිකක් අර මම දන්නේ ඒක මෙන්ටල් හෙල්ත් මොකක් ප්‍රොෆෙෂනල්ද කියලා මට නේ අතේ හරි තියන් ඉන්න ඕන. ඉතින් අර මම එනට මම ඒරි ස්පෙන්ඩ් කරනවා. එනට සමහර කට්ටිය එහෙම නැහැ. ඉතින් ඒ වගේ කෙනෙක්ට ඔෆ්සෙට් එක වටිනවා. ඔන්ලොක් easy access. හැබැයි මං ওই කට්ටිය ඉන්නවා නම් නිකන් කීය දේවල් ගන්න හිතන කොෆි බොන්න කන්න වෙන දේවල් කරන්න හිතන රීඩ්‍රෝ එක ගොඩක් වටිනවා. එතකොට මොකද ඒ ස්ට්‍රගල් එකට ඒ කියන්නේ අර එක්ස්ට්‍රා යන්න කර දේවල් කරන්න තියෙන හින්දා නෑ පස්සේ කරනවා කියලා ඒක පොඩ්ඩක් පස්සේ යන කෙනෙක්ට අර වගේ රීඩ්‍රෝ ෆැසිලිටි එක ඇත්තටම හොඳයි. අපි කියමු අපි දැන් ඉන්නවා සිටුේෂන් එකක අපි ඩොලර් 20000ක් කන්ස්ටන්ට්ලි අපේ ඔෆ්සෙට් එක තියන් ඉන්නවා. ඊට පස්සේ අපි තව කරන්න පුළුවන් දෙයක් තමයි ඒක තියාගෙන අපි ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරනවා අපේ ඩේලි ස්පෙන්ඩ් වලට. හැබැයි මතක තියාගන්න හැම අවුරුද්දෙම අපි ක්‍රෙඩිට් කාඩ් එක යූස් කළා අපි අපේ මාසෙ අන්තිමටම ඒ ක්‍රෙඩිට් කාඩ් එක ෆුලි ඒ යූස් කරගන්න පේ ඔෆ් කරන්න. ඒත් එක්කම අපි දානවා අපේ ඔයා තනියම නම් ඔයාගේ සැලරි එක සහ ඔයාගේ පාර්ට්නර් ඉන්නවා නම් ඔයාගේ පාර්ට්නර් සැලරි එක ඔක්කොම අර ඔෆ්සෙට් එකට එන විදියට. දැන් හිතන්න ඔයාට 20000ක් තියෙනවා. ඔය දෙන්නකම සැලරි එන්නේ ඒකට. ඒකත් මාර බෙනිෆිෂල්. මොකද දැන් ඒතර වැඩි ගාණක් තියෙනවනේ. ඒතර ඔයගොල්ලෝ ඉන්ට්‍රස්ට් කැල්කියුලේට් කරද්දී ඔය දෙන්නගේ පඩි දෙකත් ඇවිල්ලා එතකොට ඒව පවා කැල්කියුලේට් කරලා ඒව පවා සෙට් ඔෆ් වෙලා තමයි අර ඉන්ට්‍රස්ට් එක මේ වෙන්නේ. ඉතින් ඒක මාර ඉම්පෝටන්ට්. ඔයගොල්ලන්ගේ ඒ වෙන other incomes, business income, salary හරි ඒ ඔක්කොම offset එක නේද දාගත්තාම offset එකේ more සල්ලි වැඩිපුර තියෙන්න ඔයාගේ more يعني වැඩිපුර සල්ලි යනවා principal එකට. ඒතර මොකද වෙන්නේ? එතකොට ඔය මම කියපු විදිහට offset එක 20000ක් තියාගෙන නිකන් අපි කියමු ඩොලර් 20000 සේවිංස් තියාගත්ත කියලා ඔෆ්සෙට් එකේ සල්ලි අර ඔයාගේ පඩි සල්ලි අරමෑවත් එක්ක ඔයාට පුළුවන් අවුරුදු 21යි මාස 3කින් ඔයාගේ ලෝන් එක ක්ලියර් කරලා දාන්න. දැන් ඕල්රෙඩි අවුරුදු 9ක් විතර ලෝන් එකකින් ගිහිල්ලා. ඔය දැන් මම ඔය කියපු ඔය පොඩි දේවල් ටික මේවා මේ මහ ලොකු ලයිෆ් චේන්ජින් දේවල් නෙමෙයි. ඔය ටික කරොත් ඔයාට ලෝන් එක 30 years ගෙවන්න ඕනේ නැහැ. ඔයාට ලෝන් එක බේසිකලි අවුරුදු 21කින් විතර ගෙවල් ඉවර කරගන්න පුළුවන්. හැබැයි තව දේවල් තියෙනවා. ඒ මොනවද? ඔයාලට පුළුවන් සමහර ලාවට ඔයගලන්ගේ කම්පැනිස් වලින් ඔයගලන්ට වැඩ කරන තැන් වලින් ඔයගලන්ට බෝනස් හම්බෙන්න පුළුවන්. ඔයගලන්ට ටැක්ස් රිෆන්ඩ්ස් හම්බෙන්න පුළුවන්. ඔය වගේ දේවල් ඔයාට හම්බෙන්න පුළුවන්. එතකොට ඒ දේවල් හම්බුනාම ඔයාට පුළුවන් කෙලින්ම ඒ දේවල් ඔයාගේ ලෝන් එකට පම් කරන්න. රීඩ්‍රෝ එකේ තියාගන්න. මට හදිසියකට ඔයාලට සල්ලි ඔන්ලයින් ගන්න පුළුවන් නේ. අඩුම ගානේ රීඩ්‍රෝ එකේ හරි ඔෆ්සෙට් එකේ හරි ඒ සල්ලි ටික නිකන් තියන්න. ඒක සෙට් ඔෆ් වෙලා යනවානේ. ඒ වගේ මෙතන වැඩිපුර වගේ ප්‍රින්සිපල් එකට මාර්ගය අඩු වෙනවා. කැපෙන ඉන්ට්‍රස්ට් ගන්න ගොඩක් අඩුයි. ඒතර අපි කියමුකෝ ඔයා ඩොලර් 10000ක් අපි කියමු ඔයා හැම අවුරුද්දෙම ඔයා වැඩිපුර ඩොලර් 10000ක් විතර ඔයාට ගෙවන්න පුළුවන් කියලා. වැඩිපුර යනවා කියලා වගේ ලෝන් එක ටැක්ස් රිෆන්ඩ් එක දාලා ඒ ඔක්කොගෙම එකතු ඩොලර් 10000ක් කියලා. එතකොට every 10k every ඩොලර් 10000කට ඔයාගේ ලෝන් එක මාස 6ක් 8ක් ප්‍රමාණයකින් almost 8 months වලින් විතර ඔයාගේ ලෝන් එක අඩු වෙනවා. ඔයාට හැම අවුරුද්දෙම ඩොලර් 10000ක් විතර වැඩිපුර දාන්න පුළුවන්. මම දන්නවා සමහර කටට ඊට වඩා වැඩිපුර දාන්න කට්ටියක් තියෙනවා. එතකොට මොකද වෙන්නේ? අවුරුද්දකින් එකමාරකින් ඔයාගේ වට ලෝන් එක අඩු කරගන්න chance එක තියෙනවා.
දැන් අපි කතා කරා ප්‍රීපේමන්ට් එක ස්ට්‍රක්චර් කරගන්න විදිය ෆෝර්ට්නයිට්ලි වලට. ඊට පස්සේ ඔෆ්සෙට් එක මැක්සිමයිස් කරගන්නේ කොහොමද, රීඩ්‍රෝ එක ෆැසිලිටීස්, ඊට පස්සේ ලම්සම් අමවුන්ට්ස් ලෝන් එකට දාලා තව අඩු කරගන්නේ කොහොමද, ඊට පස්සේ අනිත් එක මොකද කරගන්න පුළුවන්. ඒක තමයි අපේ මේ රේට් රිවිව් එක. එතකොට අපිට පුළුවන් හැම අවුරුද්දෙම ඔය අවුරුදු 2-3 බැංකුවට බැඳිලා ඉන්න ඕනේ. අපි කාටවත් නිකන් එහෙම මේ ලෝයල් එකක් පෙන්වන්න අවශ්‍ය නැහැ. අපි end of the day we need to look after ourselves නේ. එතකොට බැංකුව අපි බලාගන්නේ නැහැ. ඒ ගැන ඔයගොල්ලෝ වෙන්න එපා. හැම අවුරුද්දෙම බලන්න මේ නිකන් ෂොක් කරලා බලන්න. වෙන බැංකුවල අඩුවට දෙනවා. බ්‍රෝකර් කෙනෙක් ඉන්නවා ඔයාලට කතා කරලා අහන්න මගේ දැන් රේට් එක 6% මොනවද තා පැකේජස් තියෙන්නේ. සමහර වෙලාවට ඒගොල්ලෝ අඩුව හරි 5.8 වලට දෙනවා. even though ඒක පොඩි ගාණක් වුණත් ඒක huge difference එකක් වෙනවා මේ long term බලද්දි. මේ සමහරට 2-3% වෙන්න පුළුවන්. කමක් නෑ ඔයා බැංකුව change කරන්න. සමහරට ඔයා ඉන්න බැංකුවේ මොකට එහෙම change කරන්න යද්දි ඔයාට හොඳ option එකක් ඔයාට දෙන්න chance එකක් තියෙනවා. දැන් මම හොඳ උදාහරණයක් දෙන්නම්. මම හිටපු බැංකුවෙන් මම මාරු වෙන්න ගියා වෙන එකකට. ඒගොල්ලෝ කිව්වා බෑ මැච් කරන්න බෑ ඒ කියපු ගාණ. මට ඩොලර් 3000ක් දෙන්න කැමති වුණා. $3000 cashback of මේ cashback offer එකක්. basically loan එක කරොත් ඒගොල්ලොත් එක මට ඩොලර් 3000ක් ඒගොල්ලෝ දෙනවා නිකන් මට සල්ලි. ඊට පස්සේ ඉතින් හොඳයි ඩීල් එක අඩුයි. මං ඉන්න බැංකුවෙන් බෑ කිව්වා. ලෝන් එක ඔක්කොම කරලා සයින් කරන්නදී ඉන්න බැංකුවෙන් කෝල් කළා මෙහෙම යන්න එපා. අපි කැමති අර ගාන මැච් කරලා ඔයාගේ ඒකේ රේට් මැච් කරන්න. ඒතර ඔයාගේ ඔය අනිත් ෆීස් අරව මේවත් ඉතුරුයි. අපිත් එක්ක හිටියොත් අර ස්ට්‍රගල් එක through අලුත් රීෆයිනන්ස් ඒ process එක through යන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් අන්තිම මොහොතේ ඒගොල්ලෝ කෝල් කරලා මට ඉන්න කිව්වා අර මේ ෆන්ඩ් රිලීස් ලෙටර් එක අනිත් බැංකුවෙන් යවද්දි. හිතන්නකෝ ඉතින් අර ඒ වගේ අර හර්ට් වෙන්න end of the day ඔයා බලන්න ඔයාට හොඳ විදිය. ඒක හැම අවුරුද්දෙම පුරුදු වෙන කරලා හොඳම බැංකුවත් එක්ක ලාභ බැංකුවත් එක්ක යන්න. දැන් අර මම කිව්වා 3000 cashback ඒ cash ඒ offer එක ආවට පස්සේ ඒකෙන් ඒකත් පුළුවන් නම් ඔයා දාන්න ඔයාගේ loan එකට. ඒතර මොකද වෙන්නේ? තව මාස කිහිපයක් අඩු වෙනවා. loan එක දාන්න කියන offset එක තියාගන්න. හරි සෙකුණත් ඔයා ගන්න no problem. redraw එක තියාගන්න. ඊට පස්සේ දැන් ගොඩක් කට්ටිය වෙන්නේ ජීවිතේ අපි උඩට යද්දී බෝනස් සම්බෙද්දී පරි වැඩි වෙද්දී අපි ලයිෆ් ස්ටයිල් එකත් අපි වැඩි කරගන්න. ඒ කියන්නේ අපිට කාර් එකක් ගන්න හිතෙනවා. අපි ඒ කියන්නේ වෙන්දට කන්නේ නිකන් මේ රෙස්ටුරන්ට් එකේ නම් දැන් අපි පඩි වලින් අපි කන්නේ වෙන රෙස්ටුරන්ට් වලින්. ඔය වගේ ලයිෆ් ස්ටයිල් එක අපි අප්ග්‍රේඩ්ස් කරන්න කරනවා. හැබැයි හරියටම දිනන කෙනා එයා කවදත් අර පඩිය සැලරි අරවම වැඩි වුණා කියලා ලයිෆ් ස්ටයිල් අප්ග්‍රේඩ්ස් කරන්නේ නැහැ. ඒගොල්ලෝ අර ඉන්න තැනම ඉඳගෙන පුළුවන් තරම් ඒගොල්ලන්ගේ අර ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් එකට වැඩ කරනවා. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් නම් අර ඒ ලයිෆ් ස්ටයිල් එක ඕගොල්ලෝ කොච්චර දියුණුනත් ඕගොල්ලන්ට පුළුවන් නම් ඒ ඉන්න විදිහටම ඉඳලා අර මං කිව්ව විදිහට වැඩිපුර සල්ලි ලෝන් එකට වේවා ඕගොල්ලන්ගේ වෙන මොන හරි ඩෙට් මොන හරි දෙනවා ඒවා ක්ලියර් කරන්න ඒවා දාන්න ඕගොල්ලන්ට පුළුවන් අර ෆයිනෑන්ෂල් ෆ්‍රීඩම් කියන එකට ටක් ගාලා යන්න. ඊට පස්සේ අනිත් එක මොකක්ද? මේක තමයි සාමාන්‍යයෙන් ඔය මගේ අද වීඩියෝ එකේ මම කියන්න හදන අන්තිම දේ. මේක තමයි මම පර්සනලි කරන්නේ. මේක තමයි debt recycling strategy කියලා කියන්නේ. මොකක්ද මේ debt recycle කියලා කියන්නේ? මේක ගොඩක් කටේ වෙනස් වෙන්න පුළුවන් එක එක කට්ටියගේ circumstances අනුව. දැන් සමහර කට්ටිය ඉන්නවා ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ ගෝල් එක තමයි ඉන්න ගෙදර ඒගොල්ලොන්ට ලොකු ලස්සන ගෙයක් ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ලයිෆ් එකේ ඒගොල්ලෝ මරණකම් ඉන්නේ ගෙදර. හැබැයි සමහර කට්ටිය ඉන්නවා නෑ ඒගොල්ලොන්ගේ එහෙම නෑ. ඒගොල්ලොන්ට ඕනේ පුළුවන් තරම් වෙල්ත් එක බිල්ඩ් කරලා ඊට පස්සේ සිටුේෂන් එක ආවට පස්සේ හොඳ රිටයර්මන්ට් එකකට සහ කලින් රිටයර්මන්ට් එකකට යන්න ඒ වගේ කට්ටිය. ඉතින් ඔයගොල්ලෝ දෙපිරිසත් ඉන්නවා. හැබැයි දැන් මම මේ අන්තිම ස්ට්‍රැටජි එක මම කියාගෙන ඉන්නේ අර ඔය දෙගොල්ලොන්ටම කලින් රිටයර්මන්ට් එක සහ දෙගොල්ලොන්ටම වාසන ස්ට්‍රැටජි මේක තමයි මම පර්සනලි කරන්නේ. මොකද මේක කරන්න හේතුව තමයි
අපි ඉන්න ගෙදර, ඒ කියන්නේ අපේ ප්‍රින්සිපල් රෙසිඩන්ස් එක මේක ටැක්ස් ඩිඩක්ටබල් නෑ. ඒ කියන්නේ අපි මේ ගෙදර කොච්චර ගෙවලා අපි කියමු ටක් කරලා අවුරුදු 10න් 15 ගෙල මේක ඉවර කරගත්තා කියලා. ඉවර කරගත්තා අපිට ගියක් තියෙනවා that's it. එතන මොකද වෙන්නේ? අපිට එච්චර තමයි ඉතින් ගේ වැඩි වෙයි ඒ ටික තියෙයි. හැබැයි ඩෙඩ් ඉක්විටි එකක් තමයි තියෙන්නේ. හැබැයි අපිට පුළුවන් බැංකුවේ අපිට ඔප්ෂන් එකක් දීලා තියෙනවා. මේ අපේ ගෙවල් වල තියෙන මේ ඉක්විටි එක යූස් කරලා මේක taxable tax එක අපිට tax benefits ගන්න පුළුවන් විදිහට investment properties purchase කරන්න. එතකොට බලන්න මේ ඔප්ෂන් එක කොච්චර හොඳයිද කියලා. අපේ non deductible tax money වලින් අපිට පුළුවන් tax deductible දෙයකට invest කරන්න. එතකොට අපිට පුළුවන් අපේ equity එක එළියට අරගෙන අපිට පුළුවන් ඒ equity එකෙන් 80ක් ගන්න පුළුවන්. එතකොට ඒකෙන් අපිට investment properties purchase කරන්න පුළුවන්. එතකොට මම පර්සනල් නම් කරේ මම ඒකෙන් අරගත්තා. මම මගේ පළවෙනි ඉන්වෙස්ට්මන්ට් එක ගත්තා. දෙවෙනි එක ගත්තා. තුන්වෙනි එක ගත්තා. එහෙම මගේ ඉන්වෙස්ට්මන්ට් පෝර්ට්ෆෝලියෝ එක වැඩි කරගත්තා. එතකොට මේ වගේ කට්ටිය කරන්නේ මොකද්ද? අර අවුරුදු ගාණක් ගිහිල්ලා අර ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වල වැලියු වැඩි වෙනවා. ඒ ඊට පස්සේ කෑෂ් ෆ්ලෝ පොසිටිව් ප්‍රොපර්ටිස් වෙන්න පුළුවන්. එතකොට කාලයක් ගියාට පස්සේ අපිට පුළුවන් ඒ කෑෂ් ෆ්ලෝ පොසිටිව් වුණොත් ඒ සල්ලි කෙලින්ම අපේ අර ටැක්ස් ඩිඩක්ටබල් නැති ප්‍රින්සිපල් රෙසිඩන්ස් එකට දාන්න. අපිට පුළුවන් ඒ ප්‍රොපර්ටි එකක් දෙකක් මොකක් හරි විකුණලා ඒ සල්ලි ටික අරගෙන කෙලින්ම අපේ ටැක්ස් ඩිඩක්ටබල් නැති ප්‍රින්සිපල් රෙසිඩන්ස් එකට දාලා ඒක ඉවරයක් කරලා දාන්න. ඉතින් ඒක way faster අර අපි normally අපේ සල්ලි වලින්ම ගෙවනවට වඩා. මොකද අපි සල්ලි සේව් කරනවට වඩා අපේ සල්ලි වලට වඩා අර properties වගේ දේවල් ඒකේ growth එක ගොඩක් වැඩි. ඉතින් ඒක හරි important. සහ අනිත් එක තමයි මේ investment properties වල තියෙන මේ negative gearing කියන එක. basically negative gearing කියලා කියන්නේ ඔයා property එකක් ගත්තට පස්සේ ඒ investment property එකක් ඒක hold කරන් ඉන්න ඔයාට cost එකක් තියෙනවා. ඒතර මේ cost එක ඒ holding cost එක ඔයාට set off කරන්න පුළුවන් ඔයාගේ income එකෙන්. ඒක business income එකක් වෙන්න පුළුවන්, ඔයාගේ wages වෙන්න පුළුවන්, ඔයාගේ tax එකක් තියෙනවා. ඒකෙන් set off කරන්න පුළුවන්. අපි කියමු අපි $150,000 income එකකින් ඉන්නවා. හැබැයි අපේ investment property එකකින් අපි කියමු අපි එක property එකක් ගමුකෝ. අපිට holding cost එක අපිට තියෙනවා $30,000. ඊට පස්සේ ඒක calculate කරලා අපි කියනවා හරි අපිට මේ අපේ interest අරව මේ ඔක්කොම කලේ $30,000න් $26,000ක් විතර අපිට මේ interest අරව මේ වලට ගිහිලා තියෙනවා, මේ holding cost එක ගිහිලා තියෙනවා. අපි කරන්නේ ඒක set off කරනවා අපේ අර full income එකේ. ඒතර මොකද වෙන්නේ? අපි 1,50,000කට අපි ගෙවලා තියෙනවා income tax. හැබැයි අපිට loss එකක් තියෙනවා $30,000ක. ඒ loss එක දානවා අපේ income එකට. එතකොට දැන් අපි income එක 1,50,000 නෙමෙයි 1,20,000. එතකොට අපි එනවා tax ගෙවලා තියෙනවා 1,50,000කට. එතකොට අපි කියමු ඒකේ difference එක 50,000යි difference එක අපි කියමු $7,000ක් වෙන්න පුළුවන්, $10,000ක් වෙන්න පුළුවන්, $12,000ක් වෙන්න පුළුවන්, whatever. ඒ figure එක අපිට ADU එකෙන් refund කරනවා. මෙන්න මේක තමයි ඔය කට්ටිය negative gearing කියලා ඔය claim කරන්නේ. එතකොට අපිට පුළුවන් මේ negative gearing එන සල්ලි ටික අපිට පුළුවන් ඒ ටික ඔක්කොම එකතු කරලා වෙන investment එකක් ගන්න. අපිට පුළුවන් කෙලින්ම අපේ tax අපිට deductible නැති principal residence එකට ඒ සල්ලි දාන්න. ඒතර මම කලින් කිව්වා වගේ අර උන්ට බෝනස් අරවා මේවා ඒ වගේම මේකක් දානවා ඒ property එකට. ඒතර ඔයාගේ tax deductible නැති debt එක ඔයා එන්නෙන් ටක් ගාලා අඩු කරගන්නවා. හැබැයි ඔයාගේ tax deductible මේ loans ටික ඔයා සර්විස් කරගෙන යනවා. හැබැයි අමතක කරන්න එපා. ඒව සර්විස් කරගෙන යනකොට holding cost එකක් තියෙනවා. ඒක ඇත්ත. හැබැයි ඒවල growth එක අර way out කරනවා අර holding cost එකට වඩා. ගොඩක් කට්ටිය මේ investment property ගැන කතා කරද්දී ඒගොල්ලෝ මේ numbers game එක යනවා නිකන්. මගෙත් ඉන්න යාළුවෝ අරගොල්ලෝ මේගොල්ලෝ මේ numbers පස්ස හරි මට 5ක් තියෙනවා. මට 10ක් තියෙනවා. investment property කියන එකේ මේ 5ද 10ද වට තියෙන්නේ ඒකින් ඇති වැඩක්ම නැහැ. ඔයාලට 5ක් 10ක් තිබ්බ වැඩක් නැහැ. ඒ asset grow වෙන්නේ නැත්තම්
ඒ ඇසෙට් එක වැඩක් නැත්තම් ඒ ඇසෙට් එකේ වැලියු එක ඔයා ගත්ත ගානම නම් අවුරුදු 10කට පස්සේ ඒ ඇත්තට මේ ඒකෙන් ඒක ඉන්වෙස්ට්මන්ට් යන්නේ නෙමෙයි. හෝල්ඩින් කොස්ට් එකට වඩා හෝල්ඩින් කොස්ට් එක වැඩි නම් ග්‍රෝත් එකට වඩා ඒ ඇසෙට් එක ඇත්තටම තියන් ඉඳලා වැඩක් නැහැ. ඉතින් ඊට වඩා හොඳයි ඔයා ඒ සල්ලි ටික මොකක් හරි සේවිං හයි මේ ඉන්ට්‍රස්ට් එකක් නේ සේවිං account එකට දාලා තියාගත්තොත්. ඉතින් අර ඒ වගේ අර ගොඩක් හිතන්න දේවල් තියෙනවා. ඉතින් අර මේ ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටිස් නම්බර් එක නෙමෙයි ඔයාට quality assets එකක් දෙකක් තිබ්බත් even එකක් තිබ්බත් quality assets හොඳට perform කරන හොඳ growth එකක් තියෙන ඇති ඔයාගේ මේ life එකේ මේ අර ටක් ගාලා මේක ඉවර කරගන්න මේ dream එකට යන්න ඇති. ඉතින් හැබැයි ඔයාට හොඳ quality assets දෙක තුනක් තියෙනවා නම් ඔයාලා ඇත්තටම සතුටුයි. ඉතින් ගොඩේ ගොඩම තමයි ඉතින් අර ඔන්න ඕකයි බලන්න ඕනේ අර මේ ප්‍රොප් ඉන්වෙස්ට්මන්ට් කියලා කිව්වම මේ ප්‍රොපර්ටි නම්බර් ගාන නෙමෙයි බලන්න ඔයාගේ ඒ පෝර්ට්ෆෝලියෝ එක කොච්චර හොඳයිද කියලා. හොඳ growth එකක් තියෙන හොඳ suburbs වලින් growth එකක් තියෙන suburbs වලින් ප්‍රොපර්ටි එකක් ගත්තොත් basically lottery එකක් ඇදුණා වගේ තමයි. දැන් විශේෂයෙන්ම දැන් මම ගත සමහර ප්‍රොපර්ටි තියෙනවා මම අරගෙන අවුරුද්දකින් විතර ප්‍රොපර්ටි ඩබල් වෙලා. ඉතින් අර ඒ වගේ හයි ග්‍රෝත් තියෙන සබබ්ස් වලින් ගත්තොත් ඔයාලට පුළුවන් ටක් ගාලා ඔය මම කියපු ඔය ඩ්‍රීම්ස් වලට යන්න. දැන් අපි කියමු ඕක තමයි ඔය ඩෙඩ් රීසයික්ලින් ස්ට්‍රැටජි එක. ඉතින් ඕක කරොත් අර ඔයාගේ අත්තේ සල්ලි වලින් ගෙවනවට වඩා ඔයාට පුළුවන් පොඩි ගාණක් දීලා ඉන්වෙස්ට්මන්ට් ප්‍රොඩක්ට් මුළු ගාණ දීලා ගන්න නැහැ. ඔයා 10%ක් 15%ක් 20%ක් දීලා ඒ ගාණ අරගෙන ඔයාට පුළුවන් ඔයා ඒ දාන සල්ලි වලින් තව සල්ලි ජෙනරේට් කරලා ඔයාගේ ඇසෙට් එක පේ ඔෆ් කරලා දාන්න සහ ඔයාගේ අතටත් of course in future ලොකු සල්ලියක් එන විදියට ඒ දේවල් හදාගන්න. ඉතින් තව දෙයක් තමයි ඉතින් මේ property කියන එක වැඩි වෙනවා. ඒතර rent කියන එක වැඩි වෙනවා. ඔයාලට පුළුවන් සමහර කාලයක් ගිහලා වගේ properties දෙක තුනක් තියෙනවා නම් එකක් pay off කරලා ඔයාගේ current principal residence එක pay off කරලා ඔයාලට පුළුවන් තව properties දෙකක් විතර ඔයාගේ rental income එකක් එන විදියට ඔයාලට තියාගන්න. එතකොට of course දැන් rent එක 3000ක් නම් තව අවුරුදු 15 20කින් ඔය rent එක 15000 20000ක් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් එතකොට අර ඒවත් එක්ක අතර rent එක හැදෙන හින්දා ඔයාට හොඳ passive income එකක් එනවා. ඒ කාලෙ වෙද්දී ඔයාට survive වෙන්න. ඉතින් ඒත් එක්කම ඔයාගේ වෙන investment තියෙනවා shares superannuation ඒ වලින් එන incomes තියෙනවා. ඉතින් ඒක ඔක්කොම generate කරාම ඔයාට comfortably ඉන්න පුළුවන්. ඉතින් ඕක තමයි ඔය මම follow කරන strategy එක. ඉතින් ඒක හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. සමහර කට්ටියට ඒක සමහර කට්ටියගේ ජීවිතේ ඒගොල්ලන්ට ඊට වඩා දේවල් දැන් මේ මං කියන දේවල් කරන්න බෑ. සමහර කොල්ලෝ වෙල්ලෝ ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම දැන් මට ගයක් අරගන්න ඒ දේවල් හීන වුණාට ඇත්තටම සමහර කට්ටියගේ හීන ඒගොල්ලන්ගේ ලංකාවේ ගේ හදන්න වෙන්න පුළුවන්. වෙන හීන වෙන්න පුළුවන්. ඉතින් එක එක circumstances වෙනස්. ඉතින් හැමෝම ඒගොල්ලන් හීන වලට යන්න ඕනේ. ඉතින් අර මම කියපු ඒ කොටස් මම දැකලා තියෙන හැම කට්ටිය ඉතින් මම කියන්නේ ඒ දේවල් කරලා ඊට පස්සේ ටක් ගාලා පුළුවන් ප්‍රොපර්ටි මාකට් එකට එන්ටර් වෙන්න. එහෙම වුණොත් ඕගොල්ලන්ටම තමයි වාසි. මොකද මේකට ඇවිල්ලා ගේමක් ගහගත්තොත් ඕගොල්ලෝ දැන් කරනට වඩා හොඳට ඒ ලංකාවේ ඕගොල්ලන්ගේ දෙමාපියන්ට ඕගොල්ලන්ගේ සහෝදරයන්ට කාට හරි ඊට වඩා හොඳ විදියට ඕගොල්ලන්ට මේ ඉන් ෆියුචර් කරන්න පුළුවන් දේවල්. මොකද ප්‍රොපර්ටි එකක් ගන්න වේවා ඉන්වෙස්ට්මන්ට් එකක් ගන්න වේවා අර කියනවනේ buying a property always better yesterday කියලා. අර කලින් ගන්න තරමට තමයි අර ඔයාගේ මේක වාසිය තියෙන්නේ. ඒ කියන්නේ කට්ටිය කියාගෙන කියනවා property market එක crash වෙනවා. ඉතින් මම දන්න අයලා ඉන්නවා අවුරුදු 10ක් 12ක් තිස්සේ market එක crash වෙනකම් බලන් ඉන්නවා. එනකොට ඒක කවදාවත් මම ඒක මට crash වෙන පාටක් පේන්නේ නැහැ. ඉතින් අර ඒ වගේ අර මේ ඒ වගේ දේවල් හිතන්න නැතුව positive විදිහට හිතලා දේවල් කරගන්න මම හිතනවා ඉක්මනට ඔයගොල්ලන්ගේ මේ financial freedom කියන එකට යන්න පුළුවන් වෙයි කියලා. දැන් මම අර කියපු ඔක්කොම අරගෙන අපි කියමු fortnightly ගෙවනවා. $200ක් ගෙවනවා. ඔයා lump sum එකක් දානවා 5000ක් 10000ක් වගේ අතුලත හැම අවුරුද්දෙම ඔයා every year refinance කරනවා. ඊට පස්සේ ඔයාගේ salary එක offset කරලා දානවා. මේ මම කියපු ටික කරොත් ඔයාට පුළුවන් property එක අවුරුදු 10ක් 12ක්
මේ වීඩියෝත් කලින් ඔයා මීට වඩා වැඩිපුර දානවා දැම්මොත් එහෙම කලින් ගෙවරි ඉවර කරගන්න. හිතන්න උතර ඔයාට අවුරුදු බේසිකලි අවුරුදු 15කින් 16කින් විතර ඔයාට පුළුවන් මේ මම කියපු විදියට මේවා කරොත් ඔයාගේ ප්‍රොපර්ටි එක ගෙවලා ටැක් ගාලා ඉවර කරගන්න. ඉතින් මම මේ කියපු ෆිගර්ස් වලට වැඩිපුර දැම්මොත් of course ඊට කලින්ම ඉවර කරගන්න පුළුවන්. අර දැන් අර මම කියපු විදිහට අර ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි වැඩේ ඔයාගේ හොඳ සබල්ස් වලින් අරගෙන හොඳ growth එකත් ඉක්විටි එකම ටක් ගාලා ආවොත් ඔයාට සමහරවල්ලාට පුළුවන් හරි දැන් ප්‍රොපර්ටි ඩබල්ලා එකක් ඔෆ්සෙට් කරා ඔයාගේ maybe 3-4 years වලින් විතර මේක එකක් ඔයාගේ principal residence pay off කරලා දාලා ආයමස්සරයක් තව ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ඒක leverage කරලා තව ඉන්වෙස්ට්මන්ට් ප්‍රොපර්ටි එකක් ගන්න විදියට ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් හැමදාම කියනවා වගේ මේක ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකක් නෙමෙයි. ඔයගොල්ලෝ මේක් ෂුවර් කරගන්න ඔයගොල්ලෝගේ accountants සහ ෆයිනෑන්ෂල් ඇඩ්වයිස් එකකින් ඇඩ්වයිස් අරගෙන මේ දේවල් කරන්න. මම මේ මගේ ලයිෆ් එක්ස්පීරියන්ස් කරපු දේවල් සහ මම දන්න ටිප්ස් ඔයගොල්ලන්ට ෆ්‍රී ඔෆ් චාර්ජ් කියලා දෙනවා. මොකද ජීවිතේ හැමෝම ගොඩ යන්න ඕනේ. ඉතින් දැන් මේ මං කියපු විදියටම කරොත් ඩොලර් ලක්ෂ 6ක ලෝන් එක 6% වගේ තිබිලා 30 year loan එක මම කියපු විදිහට නිකන් ඔය බේසික් නම්බර්ස් වලින් කරොත් ඔයා 2045 වෙද්දි ඔයාගේ ලෝන් එක ඉවරයි. ඔයා almost 190,000 plus interest ඩොලර් 1,90,000 plus interest විතරක් ඔයා සේව් කරලා තියෙනවා. මම මේ කිව්වේ බේසික් නම්බර්ස් වලින්. හැබැයි of course ඔයාට ඔප්ෂන් එකක් තියෙනවා නම් වැඩිපුර ඊට වඩා හොඳට කරන්න අනිවාර්යෙන් කරන්න. අර කිව්වා වගේ අපි අර ගෙවන ලොකුම ගාන අපේ ලොකුම චංක කියන්නේ අපේ ලෝන් වලට ඒ චංක විතරුනොත් අර මම කිව්වා වගේ පොඩ්ඩක් හිතලා බලන්න හැම මන්තේකටම ඕගලන්ට කොහේ හරි ට්‍රිප් එකක් කොහේ හරි රටකට ගිහිල්ලා හොඳ ෆන් එකක් දාලා එන්න පුළුවන්. මොකද මේ ඩොලර් 5,000ක් වගේ හැම මාසෙම වගේ ඉතුරු. හිතලා බලන්න. හරි. ඉතින් මට මේක මම වීඩියෝ අරන් ආවේ ඔයගොල්ලෝ මම දන්න දේවල් කියලා මේ පොඩි ටිප්ස් ටිකක් දෙන්න. මේක ටක් ගාලා ඉවරයක් කරලා දාලා මේ ලෝන් කියන එක හරි කරදරයක්. මේ ලෝන් එක මේ කරදරින් ටක් ගාලා මෙදෙන විදිය මම තව වීඩියෝ එකක් අරන් එනකම් හැමෝටම ජයෙන් ජයම වේවා.